DC වෝල්ට් 8 සිට වෝල්ට් 24 දක්වා සාමාන්‍ය USB කිට් එක සයිස් එකටම මේ Gold AP55. අදත් ඔන්න සුපිරිම අන්බොක්සින් එකක් තමයි අරගෙන ආවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේ ඇම්ප් එක පැකින් කරලා එවලා තියෙනවා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් USB කිට් එක වොට් 100ක ඇම්ප් එකක් එක්ක තමයි මේ USB කිට් එක හදලා තියෙන්නේ. ඉතින් මේකට වයර් ක්ලිප් එක හම්බ වෙනවා මෙන්න මේ විදියට. ඒ වගේම රිමෝට් එක හම්බ වෙනවා. ওই ටික තමයි මේක ඇම්ප් එක ගන්නකොට අපිට හම්බ වෙන්නේ. ඒ වගේම මේ ක්ලිප් ටික එකට තියෙන්නේ අපිට වෙන් කරගන්න පුළුවන් අවශ්‍ය නම් රිමෝට් එක පොඩි රිමෝට් එක සාමාන්‍ය USB කිට් වලට හම්බ වෙන පොඩි රිමෝට් එක. ඊට අමතරව USB කිට් එක බැලුවොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉදිරිපස පෙනුම. මේකේ අපිට USB FM Bluetooth memory card ඒ වගේම audio input එක ඔය දේවල් ටික අපිට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තවත් විශේෂ දෙයක් වෙන්නේ වොට් 50 බැගින් output දෙකක සම්පූර්ණ වොට් 100ක output එකක් ගන්න පුළුවන් amplifier එකක් මේකේ ඇතුළත් වෙනවා. ඉතින් මේ පැත්ත බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් තරමක විශාල heat sink එකක් මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තවත් බැලුවොත් Gold AP55 තමයි මේකේ මොඩල් එක වෙන්නේ. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් Gold AP55. ඉතින් ඔහොම තමයි මේ කිට් එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් කියන්න මේක අපි සාමාන්‍ය USB කිට් එක මෙන්න මේ ඔයාලා පාවිච්චි කරන සාමාන්‍ය USB කිට් එක. ඉතින් ඒකේ සයිස් එකටම තමයි මේක හදලා තියෙන්නේ. ඉදිරිපස ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට බැලුවොත් ඒ සයිස් එකටම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපිට ඒක සාමාන්‍ය USB කිට් එක හයි කරන දැනටම මේක හයි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන්ම තමයි ඉදිරිපස මේක හදලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පාර්ට්ස් අනුව තමයි පොඩ්ඩක් උස වෙනස් වෙන්නේ. ඒ අනුව බැලුවොත් ඉදිරිපස නම් සියලුම දේ ප්‍රමාණයෙන් සමානයි. අපි මේක ගැන තවත් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඒරියල් එක විදියට මෙන්න මෙතන මේ ඇන්ටනාවට එන වයර් එක මෙයාලා පාස්සලම තමයි ඒවල තියෙන්නේ. ඒක ටිකක් ඝන වයර් එකක්. අපිට බලා ගන්න පුළුවන් මේක මේ විදියට තනි කම්බියක් එන වයර් එකක්. මේ විදියට නවලා තියන්න පුළුවන් විදියට ටිකක් ඝනකම වයර් එකක්. ඔයාලට පේනවා ඇති අර සාමාන්‍ය වයර් වගේ නෝමල් එකක් නෙමෙයි. මේක කම්බියක් තනි කම්බියක් එන වයර් එකක්. හරි. ඊළඟට බැලුවොත් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ ක්ලිප් තුනක් තියෙනවා ස්පීකර් කනෙක්ෂන් දෙක සහ පවර් ඉන්පුට් එක. ඉතින් ඒක මේ පැත්තේ සඳහන් කරලා නැහැ කිසි දෙයක්. අපිට මේ පැත්තෙන් බෝඩ් එකේ යට පැත්තෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන සඳහන් කරලා තියෙනවා ස්පීකර් L, ඒ වගේම ස්පීකර් R. මෙතන සඳහන් කරලා තියෙනවා DC වෝල්ට් 8 ඉඳලා වෝල්ට් 24 වෙනකම් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ওই ටික විතරයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. වෙන දෙයක් අපිට විශේෂයෙන් බලා ගන්න බෑ. සාමාන්‍ය USB කිට් වගේම තමයි. ඉතින් මේ පැත්තේ පාර්ට්ස් ටික වලට බලා ගන්න. අපි මේක සම්බන්ධ කරලා බලමු කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඉතින් මේ පැත්තෙත් සඳහන් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් AP55 කියලා. හරි. මම මේකට මේ ක්ලිප් ටික සම්බන්ධ කරගන්නවා. මුලින්ම මම පවර් කේබල් එකට ක්ලිප් එක මේ විදිහට ගලව ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ දෙක විතරයි ස්පීකර් වලට. මේක පුළුවන් පවර් විදියට මෙතෙන්ට සම්බන්ධ කරගන්න. හරි. මම මේකට සප්ලයි ඉන්පුට් කරගන්නවා. අපි ඉන්පුට් කරගෙන චෙක් කරලා බලමු මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. හරි. මෙන්න මේ විදියට මම ස්පීකර් දෙක සම්බන්ධ කරගත්ත මේ වයර් ක්ලිප් දෙකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්පීකර් දෙකක් තමයි මම මේකට සම්බන්ධ කරගත්තේ. ඒ වගේම පවර් සප්ලයි එක මෙන්න මේ ආකාරයේ වෝල්ට් 12ක පවර් සප්ලයි එකක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. ඉතින් මෙතෙන්දී අපිට වෝල්ට් 24ක් දක්වා ලබා දෙන්න පුළුවන්. එතකොට තමයි මේකේ උපරිම ක්වොලිටි එක ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මෙතන සඳහන් කරලා තියෙනවා DC ඉන්පුට් එක. මෙන්න මෙතන තියෙන ක්ලිප් එක. ඒකට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට DC ඉන්පුට් කරන වයර් එක මේ විදියට ලබා දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟට ස්පීකර් කනෙක්ෂන් දෙකත් මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් දෙක සහ පවර් ඉන්පුට් එක මේ විදියට සම්බන්ධ කරගත්තා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් මෙන්න මේ විදියට මේක බලා ගන්න පුළුවන්. හරි. මම මේකට දැන් පවර් ඉන්පුට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක පවර් ඔන් කරාට පස්සේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. Bluetooth mode. හරි. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඉතින් Bluetooth තමයි ඔන් වෙන්නේ මේකේ. FM mode. Bluetooth mode. අපි මෙතනින් මොඩ් මාරු කරනකොට ඒක වොයිස් එක ඇහෙනවා. ඉතින් මේ කිට් එකේ ඒ වොයිස් එක ඇහෙනවා. මොකද සමහර කිට් වල නම් ඒ
මොඩ් මාරු වෙනකොට ඒක වොයිස් එක අපිට ඇහෙන්නේ නැහැ. නමුත් මේ කිට් එකේ නම් ඒක ඇහෙනවා. හරි අපි බලමු මේකට Bluetooth කනෙක්ට් කරලා. ඔයාට බලා ගන්න පුළුවන් වෙන හොඳ සුපිරි සවුන්ඩ් ක්වොලිටි එකක් මේ ඇම්ප් එකේ ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ වොට් 50ක අවුට්පුට් දෙකක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේකට සම්බන්ධ කරපු ස්පීකර් නම් මදි. මම අඟල් 6.5 පොඩි ස්පීකර් දෙකක් තමයි මේකට සම්බන්ධ කරේ. ඉතින් මේකට අඟල් 8 10 වගේ ලොකු ස්පීකර් දෙකක් සම්බන්ධ කරොත් මීට වඩා හොඳ ක්වොලිටි එකක් මේකේ ඔයාට බලා ගන්න පුළුවන්. USB driver mode. ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති Gold AP55 කියන ඇම්ප්ලිෆයර් එක සහිත USB කිට් එක තමයි අද ඔයාට අන්බොක්සින් එක විදියට අරගෙන ආවේ. මේ දවස්වල මේක සාමාන්‍යයෙන් ලංකා මුදලින් රුපියල් 3500ක් විතර වගේ මේක වෙනවා. ඉතින් ඔයාට ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. හොයලා බලන්න Gold AP55 කියන මොඩල් එක තමයි අද ඔයාට රිවිව් එක විදියට අරගෙන ආවේ. ඉතින් හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් හැම්ප් එකක්. හීට්සින්ක් එක සාමාන්‍ය තරමක් දුරට රත් වෙනවා. ඒක එච්චරම දැනෙන්න රත් වෙන්නේ නැහැ. මම විනාඩි 5ක් 10ක් විතර වගේ තමයි මේක දැන් දාලා තිබුණේ. හොඳයි. ඉතින් ඔන්න ඔයාට මේක ගැන දැනෙන අදහස් ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Gold AP55 USB කිට් එක තමයි අද ඔයාට අරගෙන ආවේ. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝයක් අරන් ඉක්මනටම එන්න.